යෝච වස්ස සතන් ජීවේ අපස්සං උදයබ්බයන්. කිසියම් කෙනෙක් යෝ යම් කෙනෙක් වස්ස සතන් ජීවේ වර්ෂ 100ක් ජීවත් වුණත් අපස්සං උදයබ්බයන්. උදය කියන්නේ ඇතිවීම. වැය මෙතන පාලියේදී බය කියලා කියන උදයබ්බය. බය කියලා කියන්නේ වැය කියන එක. වැය කියන්නේ නැතිවීම. එහෙනම් ඇතිවීමත් නැතිවීමත් නොදක යම්කිසි කෙනෙක් වර්ෂ 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය පුස්සක් බව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. හැබැයි ඒකාහං ජීවිතං සෙය්‍යෝ. එක දවසක් ජීවත් වුණත් ඒක සෙය්‍යෝ කියන්නේ ශ්‍රේෂ්ඨයි. කොහොමද? ඒක ශ්‍රේෂ්ඨයි. කවරකට සාපේක්ෂවද? අන්න අර වර්ෂ 100ක් ජීවත් වුණු මිනිස්යාගේ උදයව්‍ය නොදක වර්ෂ 100ක් ජීවත් වීමට සාපේක්ෂව මේක එක දවසක් ජීවත් වුණත් ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. මේ උදය සහ වැය එහෙම නැත්නම් ඇතිවීම සහ නැතිවීම කියන කාරණාව ගත්තොත් ඒකට තනි වචනයක් කියන්න පුළුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පාලියෙන් සඳහන් කළා තියෙනවා. ඔය ඇත්තෝ සිංහලෙන් මට කියන්න. මොකද්ද? ඇතිවීම නැතිවීම කියන එක තනි වචනයකින් කියවොත් හරියටම හරියම මොකද්ද? අනිත්‍ය කියන එක. යමක් ඇති වෙනවා නම් ඒක නැති වෙනවා නම් ඒක අනිත්‍ය ස්වභාවයක් තමයි තියෙන්නේ. නිට්ටය නෑ කියන එකනේ අනිත්‍ය කියන්නේ. දැන් පහුගිය කාලේ ඔය ඇත්තන්ට අහන්න ලැබෙන්නේ නැති විවිධ අය ඔය අනිත්‍ය කියන එක පාලියෙන් තියෙන එක වැරදිය. මේක සිංහලෙන් තියෙන්න ඕන. අනිච්ච නෙවෙයි අනිච්ච කියලා මහ ප්‍රාණ ඡයන්නක් දාලා ඒක මොකද ඉච්ඡ නෑ කැමැති නෑ කියලා කිව්වා. ඒ කියන්නේ කැමැති ලෙස පවතින්නේ නැත්තේ මොකද්ද? අනත්තනේ. දැන් මෙවුන්දලා මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ ලිග්ගල් තුන වගේ මුල්ගල් තුනක් තිබ්බ. මොකද්ද? අනිච්ච, දුක්ඛ, අනාත්ත. දැන් ඔය තුන කෑවොත් කවුරු හරි කෙනෙක්, ඔය තුන විනාශ කළොත් කවුරු හරි කෙනෙක්, ඔය තුනටම විද්දොත් කවුරු හරි කෙනෙක් මොකෝ වෙන්නේ? ආයේ මේ ගොඩ නැගිල්ලම කඩා වැටෙනවා. ගොඩ නැගිල්ලේ මුල්ගල් තුනට විද්දොත් කවුරු හරි කෙනෙක් මහත්තයා මොකද වෙන්නේ? සම්පූර්ණ විනාශයිනේ. කාටද මේ ඌමනාව? කාටද ඒ ඌමනාව? අන්‍යාගමිකයන්ගේ ඌමනාවක්. අපේ අය කියනවා අනේ මේ සැබෑ ආර්ථයන් මතුනේ දැන්නේ අරිහතුන් වහන්සේලා කීකේ පස්සෙන් දුවනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම බැයිනම් මේගොල්ලෝ කරන්න හදන්නේ අනිත්‍ය තියෙන එකේ ලක්ෂණය අනත්තයකට දාලා අනත්තයේ ලක්ෂණයක තව මොකක් හරි කරලා දැන් අනත්ත කියන එකට දාලා තියෙන බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන එකනේ. අනාත්මයි කියන්නේ මොකද්ද? න ආත්මයි. ආත්මයි කියන්නේ සත්වයේක් පුද්ගලයෙක් මමෙක් නැහැ. නේද? හේතුඵල ධර්මතාවයක් විතරයි තියෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ කිව්වා. මේගොල්ලෝ අනත්ත කියන එකට අල්පතයන් අයින් කළා මහ ප්‍රාණ තයන්නක් දැම්මහම අනත්ත අර්ථයක් නැහැ කිව්වා. වැඩක් නැහැ කිව්වා. දැන් බලන්න එතකොට මොකද වෙන්නේ? කොච්චර මේ ශාසනය විනාශ කරනවදනේ? හැබැයි මේ පින්වතුන් බොහොම ශ්‍රේෂ්ඨයි. නිවැරදි ධර්මය තථාගතයන් වහන්සේගේ නිවැරදි ධර්මය හොයන පිරිස අඩුයි. ඇත්තටම යන්නේ රැලි ඔස්සේ යන්නේ නේ. මහා රැලි ඔස්සේ ගිහිල්ලි වෙරලා මොකද වෙන්නේ? සතර පායටත් ඉතින් රැල්ලනේ යන්නේ. ඒ රැල්ල නතර වෙන්නේ සතර පායෙන්. නිරේන් නතර වෙන්නේ සමහර අය. සමහර අය මිත්‍යා දෘෂ්ටි දරපු නිසා මොකද වෙන්නේ? පිටසක්වල වල උපදින්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ කියනෝනේ පංචානන්තරීය පාප කර්මයන් කරාට වඩා බරපතලයි කියලා කියනෝනේ මොකක්ද? මිසදිටු ගැනීම. එයා ගිහිල්ලා උපදිනවා කියන කොහෙද? පිටසක්වලක. පිටසක්වලක ඉපදුනන් පස්සේ බුද්ධ කියන වචනේවත් අහන්න ලැබෙන්නේ නැහැ. බලන්නකො ඉතින් හරිනේ. දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉඳිද්දි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මානව තියෙද්දිනේ. නේද? බුදුරජාණන් වහන්සේම දේශනා කරනෝනේ යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච සෝවෝ මමච්චේන සත්තා. ආනන්ද මේ මගේ ඇවෑමෙන් පස්සේ නුඹලාට ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ කවුද? ධර්මයේ. එහෙනම් ධර්මයේ තියෙන තාක්කල් ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් කවුරු හරි කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට පස්සේ හැරෙව්වොත්, ශාස්ත්‍රුන් වහන්සේට පිටුපෑවොත්, ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ විනාශ කළොත්, ශාස්ත්‍රුන් වහන්සේගේ බලාපොරොත්තුව සිඳලුවොත් මොකද වෙන්නේ? එයාට කවදාවත් ආයි ශාස්ත්‍රුන් වහන්සේ නමන්න ලැබෙන්නේ නැහැ. ලැබෙයි කොහේ හරි වෙන ශාස්ත්‍රු කෙනෙක්. තථාගතයන් වහන්සේ නමක් බුද්ධ කියන වචනයක්වත් අහන්න ලැබෙන්නේ. හොඳයි. දැන් අපි මේ කියන්න යන්නේ මොකක්ද? අනිත්‍ය. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය. මේ අම්මා කිව්ව හරියටම හරි. ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍ය. මොකද්ද? අනිත්‍ය ස්වභාවය. එහෙනම් අනිත්‍ය ස්වභාවය ඔයත් කවුරු හරි කෙනෙක් දැක්කොත් යමෙක් දැක්කොත් එයා එක දවසක් ජීවත් වුණත් ඒක ශ්‍රේෂ්ඨයි කිව්වා. දැන් අපේ අම්මලා අනිත්‍ය දැකලා තියෙනවද නැද්ද? දැක්කලා තියෙනවා. නේ? යමෙක් අනිත්‍ය දැක්කොත් ඒක නා නිවන් දැක්ක වෙන්න ඕන. දැන් අපේ අම්මලා නිවන් දැකලාද? එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ.
එහෙනම් ඔයාලා දැකපු අනිත්‍යයේ මොකක් හරි අවුලක් ප්‍රශ්නයක් තියෙනවනේ. මොකක්ද එහෙනම් ඒ තියෙන ගැටලුව? මං අහනවා කුඩා ගැටලුවක්. හැබැයි මේ ඔය මිත්‍යා දෘෂ්ටිකයෝ වගේ මමත් මේ තර්ක කරලි වල දහම කන්න හිම හදනව නෙමෙයි. මේක මතු කරලා දෙන්න උත්සාහ කරන්නේ ත්‍රිපිටකයේ තියෙන දේ කාරණාව. හොඳයි. සිද්ධාර්ථ කුමාරයෝ අනිත්‍ය දැක්කද නැද්ද? ගීගෙන් නික්මෙන්න කලින් දැක්කනේ. මොනවද දැක්කේ? ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක්, පැවිදිරුවක් දැක්කනේ. සතර පෙර නිමිති. පැවිදිරුව කියන එක පැත්තකින් තියනකො ලෙඩෙක් කියන්නේ මොකද්ද? හොඳට ඉඳපු කෙනා ලෙඩ වෙලා. ඒ කියන්නේ අනිත්‍යයි. මහල්ලෙක් කියන්නේ තරුණව හිටපු කෙනා මහලු වෙලා. අනිත්‍යයිනේ. ඒක එක දිගටම නිට්ටයව තිබිලා නෑ. වෙනස් වෙලා අනිත්‍යයි. ඊට පස්සේ ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් ජීවත් වෙච්ච කෙනා මැරිලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අනිත්‍යයිනේ. එහෙනම් සිද්ධාර්ථ කුමාරයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ ගිහිගෙන් නික්මෙන්න කලින්ද පස්සේද? නෑ. කලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් බුදු වෙන්නේ කලින්නේ. එහෙනම් ගිහිගෙන් නික්මිලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ කොච්චර නේද? සත්‍ශාස්ත්‍රුන් ගාව ඉඳලා ඒ ප්‍රතිපදාව අතහැරලා නේද? දුෂ්කර ක්‍රියාත් අවුරුදු 6ක් කළානේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එහෙනම් දැන් ඒ දැකපු අනිත්‍ය ස්වභාවය නිෂ්ඨාවට හේවත් නිවනටම උදව් වෙච්ච එකක් නෙවෙයි. ඒකත් එක අනිත්‍යතාවයක් තමයි. ඒකත් එක්තරා අනිත්‍යතාවයක් තමයි. නමුත් ඒක නිෂ්ඨාව නෙමෙයි, කෙරවල නෙමෙයි, නිමන නෙමෙයි. එහෙනම් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි දැකපු අනිත්‍යේ නිෂ්ඨාව නැහැ. අපි යම් දෙයක් දැකලා තියෙනවා. ඒක නිෂ්ඨාව නෙමෙයි. දැන් ඔයත් අහලා තියෙනෝනේ සමහර වෙලාවට සමහර ස්වාමින් වහන්සේලාත් කියනවා පින්වත්නි ඔබේ ඇස අනිත්‍ය වෙනවා දකින්න. පින්වත්නි ඔබේ කෙස් ටික අනිත්‍ය වෙනවා දකින්න. ඔබේ ශරීරය අනිත්‍ය වෙනවා දකින්න කියලා කියනෝනේ. එතකොට අපි දැකපු හැම එකක්ම කාගේද? මගේ ඇස වයසට යනවා. මගේ කන ඇහෙන්නේ නැතුව යනවා. මගේ දත් වැටිලා, මගේ හැම රැලි වැටිලා, මගේ ආත්මය කියන කැලේ ටික ගත්ත ගමන් අහුවෙලා තියෙන්නේ මොකද්ද? ආත්මදේ අහුවෙලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ යදනිච්ඡං තදනත්තා. යමක් අනිත්‍ය නම් ඒක අනාත්ම වෙන්න ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි කරගෙන තියෙන්නේ අනිත්‍ය වෙලා හැබැයි ආත්මයි. එහෙනම් ආත්ම දෙයක අනිත්‍යතාවය බැලුවා කියලා හරියට මහත්තයා මොකද වෙන්නේ? බ්‍රේක් එකට අඩිය තියාගෙන ඇක්සලරේටර් පෑගුවා වගේ. මොකද වෙන්නේ මහත්තයලා ඩ්‍රයිවිං කරනෝනේ? බ්‍රේක් එකට අඩිය තියාගෙන ඇක්සලරේටර් පෑගුවා කියලා වැඩක් වෙනවද? යන්නේ නැහැ. කෙරවල වෙන්නේ නැහැ. පැහැදිලි කතාව. ඒ නිසා දැන් මේ අපේ අනිත්‍යතාවය හොඳයිද නරකයිද? කොච්චර හොඳද? ඒකත් හොඳයි. මේ නරකයි කියලා ගහලා පැත්තකට දාන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒකත් කිව්වා ඒක పూర్ව භාග ප්‍රතිපදාව. මොකද්ද? ප්‍රතිපදාම නෙමෙයි. ප්‍රතිපදාවට එන්න పూర్ව භාග ප්‍රතිපදාව. දැන් මහත්තයලා මේ බොරැල්ලේ මේ ප්‍රඥා නාලිකාවට එනකොට අපි හිතමු ඕගොල්ලෝ අතුරු පාරක ආවද නැද්ද? අතුරු පාරේ ආවා. ප්‍රධාන පාරට ආවද නැද්ද? ප්‍රධාන පාරෙත් ආවා. හැබැයි මේ ප්‍රධාන පාරේ ආපු නිසා තමයි මෙතෙන්ට ළඟා වුනේ. ඊට කලින් අතුරු පාරේ එන්නේ නැතුව ගෙදරටම වෙලා හිටියනම් මොකද වෙන්නේ? එන්න හම් වෙන්නේ නැහනේ. අතුරු පාරේ ඇවිල්ලා තමයි ප්‍රධාන පාරට වැටුනේ. තේරෙනවනේ? పూర్ව භාග ප්‍රතිපදාවත් ඕන කවුරු හරි කෙනෙක් මේක හොඳයි මේක විතරයි කරන්න ඕන කියලා වෙලා ඕගොල්ලෝ මෙච්චර කල් දැකපු අනිත්‍ය වැඩක් නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. දැන් මං එහෙම කිව්වද? මං එහෙම කිව්වේ නෑ. ඒකත් එක්තරා අනිත්‍යක්. හැබැයි ඒක නිෂ්ඨාව නොවේයි. හැබැයි ඒක නිෂ්ඨාවට යන්න හේවත් නිවනට යන්න ඒක పూర్ව භාග ප්‍රතිපදාව. ඒකත් ඌමනයි. දැන් පැහැදිලි කියන එක. දැන් ගොඩාක් කට්ටිය දේශනා කරන්න පටන් ගත්තට පස්සේ අර ලොකු එක අල්ලගෙන පොඩි එකට ගහනවා. මෙච්චර කල් උපාසකම්මලා කරපු එක වැඩක් නැහැ කිව්වන් උපාසකම්මලාත් මොකද වෙන්නේ? මුරුන් ගත්තේ මුදුනම නගිනවා. ඇත්ත තමයි අපි මෙච්චර කල් කරපු එක වැඩක් නැහැ කියලා අලුත් එක අල්ල ගන්නවා. හැබැයි අලුත් එක අල්ලගත්තට පරණ එකත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් කියලා අමතක වෙලා. එහෙනම් බුද්ධ දේශනාවකට පයින් ගහපු කර්මයට මේ උන්දලාට අලුත් එකක් නැහැ. අලුත් එකත් හරියට වැඩෙන්නේ නැහැ. මම කරනකොට මම මේ ටික සියල්ලම කියලා දෙනවා. ඇයි? භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපිටකයේ යම් කරුණක් තියෙනවා නම් ඒක අපිට කඩන්න අයිතියක් නැහැ. දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා. කිසි කෙනෙකුට මේක බින්දින්න බෑ. අපපතිවත්තියන් ආය ප්‍රවර්තනය කරන්න බෑ පිටිපස්සට. තේරුණා නේද? ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම චක්‍රය සිඳින්න අපි කවුද? භාග්‍යතුන් වහන්සේ යම් දෙයක් දේශනා කළා තියෙනවා නම් ත්‍රිපිටකේ ඒක ඒ අනුකූලව අපේ අම්මලාට කියා දීම විතරයි මේ අපිට කරන්න පුළුවන්. අපි කොච්චර කෑ ගැහුවා. තේරුණානේ? හරි. එහෙමනම් පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ අම්මලා මට මාතෘකාව වශයෙන් කියලා තිබ්බනේ ස්වාමින් වහන්සේ නිවනට උපකාරී වන ධර්ම දේශනාවක් කරලා දෙන්න කියලානේ ප ဋ ාණිය ඇසුරින්.
හරි. දැන් ඒ නිසාම මේක මම මේ හරව ගත්තේ මේ විදිහට මේ මාතෘකාව අරගෙන. ඉතින් යමෙක් හේතුඵල ධම දකිනවනම් මේ අනිත්‍යතාවය දකිනවනම් අනිත්‍යතාවයේ දකින කෙනා වර්ෂ 100ක් නෙමෙයි. දැන් අනිත්‍යතාවයේ නොදක වර්ෂ 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ කිව්වා. අනිත්‍යතාවයේ දැනගෙන එක දවසක් ජීවත් වුණත් ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. හැබැයි මම දැන් කිව්වා මේ අනිත්‍යතාවය අපි මෙච්චර කාලයක් බලපු එක පූර්වභාග ප්‍රතිපදාව ඒක ඍජුව නිවනට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඒකත් නිවනට යම් තාක් උපකාරයක් තිබෙනවා. එහෙනම් දැන් අපි ඍජුවම නිවනට උදව් වන අනිත්‍යතාවය කවරක්ද කියලා බලන්න ඕන. ඒ කවරක අනිත්‍යතාවයද? මගේ අනිත්‍යතාවය නෙමෙයි. සත්වයේගේ අනිත්‍යතාවය නෙමෙයි. පුද්ගලයේගේ අනිත්‍යතාවය නෙමෙයි. කවරක අනිත්‍යතාවයද බලන්න ඕනේ එහෙනම්. වැරදි. කවරක අනිත්‍යතාවයද? පංච උපාදානස්කන්ධේහි අනිත්‍යතාවය. දැන් බලන්නකො මෙහෙම. දැන් අපේ මහත්තයා මේ ඕනෑම කෙනෙක් Tamanට හදවතට තට්ටු කරලා අහන්න බලන්න ඔයා ගාව තියෙන දෙකයි. මොනවද? නාමයයි රූපයයි. රූපේ රූප උපාදානස්කන්ධය. නාමය කොටස් හතරකට බෙදනවා. මොනවද? වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එහෙනම් මේ හතරයි ඒ රූපයයි ගත්තාම පංච උපාදානස්කන්ධය. පැහැදිලි? මේ පංච උපාදානස්කන්ධය කියන තැනක අපි මොකද්ද කරේ? මම කියලා කෙනෙක් පනව ගත්තා. දැන් අපිට නිතරම හිතෙන්නේ කොහොමද? මගේ බඩ රිදෙනවා. මගේ හැපෙන්නේ. මට අමාරුයි. මම කතා කරනවා. මම යනවා. මම බන අහනවා. ඔහොමම නේද හිතෙන්නේ? ඒක හිතෙන එක සාධාරණයිද නැද්ද? සාධාරණයි නේ. ඇයි? අපි ලෝකයේ තුල ඉන්නේ. අපි ගසාගෙන යන පැත්තට තමයි යන්නේ. වීරවන්ත පුරුෂයෝ, ඥානවන්ත පුරුෂයෝ තේර නේද? අන්න ඒ අය විතරයි මේකේ අනිත් පැත්ත හිතන්නේ. දැන් අදෝම පටන් ගන්නව ඇත්තෝ. තේරණි? අද ඉඳලා වීරවන්ත පුරුෂයෙක් බවට පත් වෙනවා. කොහොමද? පළවෙනි එක ධර්ම ශ්‍රවණය කරගන්නවා. තේරණි? සුනාත ඊට පස්සේ දරා ගන්නවා. ධාරේත ඊට පස්සේ චරාත. තේරණි? අන්න දැන් ඊළඟට මේක ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා. ජීවිතයට ගලපාගෙන Taman පුරුදු කරන්න ප්‍රායෝගිකව වඩන්නට බලනවා. කොහොමද? මේ බලන්නකෝ. දැන් අපි කිව්වනේ මේකේ තියෙන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයක්. මේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන්න ඕන. එතකොට දැන් අහනවා මෙහෙම. මේ මෙතන ඉන්න උපාසකම්මාගේ දකුණු අත දික් කරන්න බලන්න. දකුණු අත ඉස්සරහට දික් කළා. දැන් ඔබතුමියට හිතෙන්නේ මේක කාගේ කියලාද? මගේ දකුණු අත. ඔය දකුණු අත නිර්මාණය වුණේ මොන වෙයින්ද? සතර මහා ධාතු. දැන් උපාසකම්ම සතර මහා ධාතුද කෑවේ. දැන් මීට දවස් 3කට 4කට කලින් කාපු බත් පාන් කඩල පරිප්පු මුං ඇට මොනවා හරි ඔය කන බොන ආහාරනේ නේද? මොනවද ඒවට කියන්නේ? කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර කියන්නේ මොනවද? හපල කන ඒවා. එතකොට අපි හිතමුකෝ කිරිතේ එකක් බිව්වොත්. එතකොට ඒක හපල කෑවද? ඒව කැබලි කරලා කෑවද? මොකද්ද කබලින්කාර ආහාරය කියන්නේ? නෑ. ආහාර වර්ග කීයක් තියෙනවද? 4යි. මොනවද 4? කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය. දැන් කියන්න බලන්න එහෙනම් කිරිතේක වැටෙන්නේ මොන ගණිතද කියලා? මනෝ සංචේතනද? නෑ. පස්ස ආහාරයද? කබලින්කාර ආහාරයටමයි වැටෙන්නේ. එහෙනම් දැන් ඕගොල්ලෝ කියවනේ මේක කැබලි කරලා කන ඒවා විතරයි කියලා. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන්නේ ඕක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන කොහොමද? ඕජට්ඨමකං රූපකලාපං ආහාරතීති කබලින්කාරෝ ආහාරෝ. අදම ඇහුවනේ. ඕජට්ඨමකං ඕජාව 8 වෙනි තැනට ඇති රූපකලාප නිපදවන නිසා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා 8 වෙනි තැනට තියෙන්නේ මොකද්ද? ඕජාව. ඕජාව 8 වෙනි තැනට ඇති රූපකලාප නිපදවන නිසා ඒවට කියනවා මොකක් කියලාද? කබලීකාර ආහාරය කියලා කියනවා. දැන් අපි හිතමු බත් පාන් කඩලා පරිප්පු ටිකක් කෑවට පස්සේ මොකද උනේ? දැනට මේ අම්මගේ අතේ තියෙන දකුණු අතේ තියෙන මුළු ඇඟේම තමයි මං අත විතරක් පෙන්වන්න කිව්වේ. ඒ දකුණු අතේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක කලාප ටික නිර්මාණය වුණේ කොහෙන්ද? අරගත්තු කබලින්කාර ආහාරය. දැන් එහෙනම් මේක මොකක්ද? දැන් ඔයා මේකට සලකන්නේ මම කියලා. දැන් හිතන්නකෝ මෙහෙම. ඔයාගේ බත් පිඟාන
කවුරු හරි ඇවිල්ලා පිහියෙන් ඇන්නොත් ඔයාට රිදෙනවද? ඔයාට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඔයාගේ අතට පිහියෙන් ඇන්නොත් හරිම අමාරුයිනේ. මගේ කියලා වේදනාව ඇවිල්ලා කෑ ගහලා නඩු දාලා නේද? හරි ප්‍රශ්න ගොඩක් ඇති කරගන්නවා. ඇයි ඒ? අතන තිබිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම ටිකක් තමයි මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වයින්මයි ප්‍රත්‍ය වෙලා නිර්මාණය වුනේ. නේ? දැන් ඔයාලට ලැබිලා තියෙන පොතක්. ප ဋ ාහන ධර්ම වන්දනා පොත. ඒකේ පෙළ ගන්න බලන්න ආහාර ප්‍රත්‍ය. කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ කියලා තියෙනවද බලන්න. තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය ඉමස්ස කායස්ස මේ කයට ආහාර පච්චේන පච්චයෝ ආහාර ප්‍රත්‍යයෙන් උපකාර වන්නේ. දැන් පැහැදිලිද එහෙනම්? එහෙනම් මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ මොකෙන්ද? ආහාර ප්‍රත්‍යයෙන්. එහෙනම් දැන් වටහා ගන්න මේ රූප ටික නිර්මාණය වෙන්න උදව් වෙලා තියෙන්නේ කවුද? ආහාර. පැහැදිලිද? ආහාර ඇති විට රූප ටික නිර්මාණය වේ. ආහාර නැති විට රූප ටික විනාශ වේ. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා විනස්සති. හේතු ඇති විට ඇති වේ, හේතු නැති විට නැති වේ. දැන් එහෙනම් හේතු වලින් හටගත්ත මේ රූප ටිකක් තියෙන තැනක ඒක මම කරගත්තේ කවුද? මේ සිත විසින්මයිනේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේ විඥානය කියන එක මායя කියලා පෙන්නපු එක හරිද වැරදිද? හරියටම හරි. අපිට කරන්න ඕන උප්පරිම වැරද්ද කරලා තියෙනවා. සතුරෙක් සතුරෙකුට කරන නේද? තරහකාරයෙක් තරහකාරයකට කරන වැරද්ද හා සමාන වැරද්දක් අපිට කරලා තියෙනවා. ඒ කියන්නේ එයා පෙන්වන්නේ මේක හොඳ දෙයක් වගේ. නේ? දැන් මේ වාගේ අතර පිහියෙන් අයින්නවා. ඔන්න පිහියෙන් අයින් එනවා කියලා එලවන්න කියලා නේ ගහන්න දඩු මුගුරු ගන්නව නේද? නඩුවක් දාන්න මේකට. එයාට බනින්න කියලා අපේ හිත කියන්නේ නැද්ද? මේක නුඹේ ඇඟ මේ නුඹේ ඇඟට හානියක් කරන්න එනවා නේද? එහෙම කියනවද නැද්ද? බලන්නකෝ ඉතින්. ඒ කීවේ ඒ ටික හදලා දුන්නේ කවුද? තන්නි කරම මේ විඥානය කියන මායя. එහෙම නැත්නම් ඇත්තටම මේකෙන් මම කියලා කෙනෙක් නැහැ. ආහාර වලින් හැදිච්ච නේ කන බොන ආහාර වලින් හැදිච්ච මේ රූප ධර්ම ටිකක් මෙතන තියෙන. ඒක මම නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වුව ලස්සන කාරණාවක් මොකක්ද පෙන්වුවේ? මේක හේතුඵල ධර්මයක් මිසක හේතුඵල ධර්මතා සමූහයක් මිසක මෙතන සත්වයක් මමෙක් පුද්ගලයෙක් ඇත්තේ නැහැ කියලා. දැන් නිවන් දකින්න ඕන කිව්වනේ. ඔය સિદ્ધාන්තය විතරමයි මේකට උදව් වෙන්නේ. ඒ කියන්නේ වඩන්න තියෙනවා නම් වඩන්න තියන්නේ වෙන මොකුත්ම නැහැ. දැන් අපේ අය භාවනා කරනවා කියලා මොකද කරන්නේ? ඇස් දෙක වහගෙන නේද? සමත භාවනාවක් කරනවා. හොඳයිද නරකයිද? හොඳයි. ටිකයි. හොඳයි ටිකයි. ඇයි? මේකේ නිෂ්ඨාව නැහැ. මේවෙන් උපරිම යන්න පුළුවන් ධාන අභිඥා යන්න පුළුවන්. අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. හැබැයි එයාගේ කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය කරගන්න බෑ. දැන් මං අහන ප්‍රශ්නයක්. ඕගොල්ලෝ නිවන් දකින්න ඕනයි කියවනේ. නිවන් දකින්න උපකාර වෙන බණක් කියලා දෙන්න කියලා කිව්වනේ. නිවන් දකින්නව නම් සත්වයක් මුලින්ම පළවෙනි අඩිය මොකද්ද? සෝවාන්. දෙවෙනි අඩිය සකදාගාමි. තුන්වෙනි එක අනාගාමි. හතරවෙනි එක අරිහත්. මේ හතරම එකවර ලැබෙනවා බුදු පසේ බුදු කියන දෙනම වහන්සේලාට. මේ හතරම එකම වෙලාවෙ ලැබෙනවා. එක ළඟ ලැබෙනවා. අනිත් අය මොකද වෙන්නේ? එක ළඟ ලබන්නත් පුළුවන් නොලබන්නත් පුළුවන්. දැන් සමහර අය එකම ආසනයේ ඉඳගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වෙච්ච අයත් ඉන්නෝනේ. සමහර අය සෝවාන් වෙලා අවුරුදු ගණන් ගිහිල්ලා සකදාගාමි වෙනවා. සමහර අය සෝවාන් වෙලා ඒ ජීවිතේම සකදාගාමි වෙන්නේ නැහැ. එහෙමනේ? හරි. දැන් කෙසේ නමුත් පළවෙනිම පඩිය මොකද්ද? සෝවාන් වෙන්නට ඕන. අනිවාර්යෙන් සෝවාන් වෙන්නේ නැතුව වෙන මොකුත් ඔය කෙටි ක්‍රම නැහැ. නේ? ශැෂේ ක්‍රමයට නැහැ. අනිවාර්යයෙන්ම සෝවාන් වෙන්න ඕන. සෝවාන් වෙන්න නම් අපේ අපච්චි කියන බලන්න මොකද්ද නැති වෙන්න ඕන? සෝවාන් වෙන්න නම් මොකද්ද නැති වෙන්න ඕන? සක්කාය දෘෂ්ටිය දුරු වෙන්න ඕන. මොකද්ද සක්කාය කියන්නේ? මොකද්ද සක්කාය කියන්නේ? කාය. කියන්නේ තමන්ගේ. කාය කියන්නේ කය පිළිබඳව මම මගේ ආත්මය කියලා ගත්ත ගතියනේ. ඔන්න බලන්න මං ඔහොම උගන්නලා ගියොත් ඔයගොල්ලෝ ගොනාට අඳිනවා. සක්කාය කියන්නේ මම කාය නෙමෙයි. සක්කාය කියන්නේ තනි වචනයක්. ඔය පද කඩන උදවිය ඉන්නෝ නේද? ඔයගොල්ලෝ තමයි ওই විදිහට කඩන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. මොකද්ද? පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. පංච උපාදානස්කන්ධයම මම මගේ ආත්මය සත්වයක් පුද්ගලයෙක් කියලා වරදවා ගැනීමයි
සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් කෙනෙක් කිව්වොත් සකාය කියලා ඔක දෙකට කඩලා කිව්වොත් එහෙම. එතකොට මම පිළිබඳව විතරද සත්වයේ පුද්ගලයෙක් කියලා හිතෙන්නේ? කිසියම් කෙනෙකුට දැන් අපි හිතමු ඔන්න ගිහි කෙනෙක් ඉන්නවා. එයාගේ දරුවා කෙරෙහි සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම එන්නේ නැද්ද? එහෙනම් සකාය නෙමෙයි පරකාය කෙරෙහි මොකද්ද වෙන්නේ? සත්වයේ පුද්ගලයෙක් යන හැඟීම ඇති වෙන නිසා කිසියම් කෙනෙක් සකාය කියලා විතරක් කැඩුවොතින් ඒක සම්පූර්ණයෙන්ම ධර්ම විකෘතියක්. බුදුරජාණන් වහන්සේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කිව්වොත් තමන් ගාවත් තියෙන පංච උපාදානස්කන්ධයක්, මේ පොඩි ආයෂ්මතුන් වහන්සේ ගාව තියෙන පංච උපාදානස්කන්ධයක්, මේ උපාසකම්ම ගාව තියෙන පංච උපාදානස්කන්ධයක් නේද? මලමිනියක තියෙන්නේ අවම බොරුවක් කීවා. මලමිනියක කොහෙන්ද පංච උපාදානස්කන්ධයක්? මලමිනියක තියෙන්නේ ඒක උපාදානස්කන්ධය රූප ටික විතරයි. ඒකේ වේදනා තියෙනවද? සංඥා තියෙනවද? සංඛාර තියෙනවද? විඥාන තියෙනවද? නෑ. ඒ වුණාට අපේ හාමුදුරුවෝ මලකෙවල් වල ගිහිල්ලා කියනව නේද? මේ උඩුකුරුව සයනය කරන වූ පංචස්කන්ධය. එහෙම කියනව නේද? තනිකරම බොරු. එහෙම කියනවනම් කියන්න තියෙන්නේ මොකද්ද? ඒකස්කන්ධය කියලා. ඇයි? ඒකේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් රූප ටික විතරයි තියෙන්නේ. තේරෙනවනේ? ඒකෙත් රූප ඔක්කොම නෑ. තේරෙනවද කියන්නේ? කර්මජ රූප එහෙම නෑ. දැන් තියෙන උතුජ රූප ටික. නේ? එසා බලන්න ධර්මයේ අභිධර්මය නොදැන බණ කියන්න ගියොත් මොකද වෙන්නේ? පදේ පදේ විකංකේය වනේ අන්ද ගජෝවිය. හැම පදයකම හිර වෙනවා. හැම තැනම අනා ගන්නවා. ඇයි? අභිධර්මයේ දන්නේ නැති නිසා. තේරුණා නේද? ඔය බොහෝ දේශනා අධ්‍යයනය කළාට පස්සේ තියෙන ගොඩ දේශනාවල තියෙනවා වැරදි. හැබැයි උපාසකම් වල සාදු කියන දැන් ඉතින් මමත් කියවන දැන් සක්කාය කියන එකට සකාය කියපු ගමන් සාදු කිව්වනේ. එහෙයි කිව්වනේ. ඉතින් මමම ඔය බොරුව කියලා මමම නිවැරදි කරන්නේ නැතුව ගියොත් අපේ ආයසොත් මොකද වෙන්නේ? ආයෙ මේ බණ අහන දැන් මේක රූපවාහිනී විකාශනය වෙනකොට කී දෙනෙක් අහයිද? ලක්ෂ ගණක් අහනවනේ. ඒ උන්දලා ඔක්කොම ගොනාට අඳිනවා. දැන් මම කරන්නේ මොකද්ද? වැරද්ද කරලා උපාසකම් වල අන්දලා නිවැරදි කරලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? ගොඩක් අයගේ දෘෂ්ටි කැඩෙනවා. අපි බණ අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා දිට්ඨින් උජුං කරෝති කියලා. මොකද්ද වෙන්න ඕන? දෘෂ්ටි ඍජු වෙන්න ඕන. වක වෙලා තිබිච්ච, වැරදි වෙලා තිබිච්ච, ඇද වෙලා තිබිච්ච මිත්‍යා දෘෂ්ටීන් ඍජු වෙන්න ඕන. ඒකයි දිට්ඨින් උජුං කරෝති කිව්වේ. දැන් අද ගොඩක් අය බණ අහන්න මොකද වෙන්නේ? තමන්ගේ තියෙන දෘෂ්ටිත් වක වෙනවා. මේ හොඳට හිතාගෙන හිටපු කට්ටිය මොකද වෙන්නේ? මේ සාමාන්‍ය පොඩි කාලේ ඉඳලා හොඳ දෙයක් ඉගෙනගෙන තිබිච්ච කට්ටිය දැන් ඉන්න සමහර දේශනා ඇහුවට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ දෘෂ්ටිය වක කරගන්නවා. ඒගොල්ලෝ අපායට යනවා. ඒක වළක්වන්න බෑ. හරි. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්වයින්ට අනිත්‍යතාවයේ තේරුම් ගන්න කිව්වේ සත්වයේගේ අනිත්‍යතාවයේද? නෑ. පුද්ගලයේගේ අනිත්‍යතාවයේද? මං කිව්වා ඒක පූර්ව භාග ප්‍රතිපදාව. හැබැයි ප්‍රතිපදාවට එනකොට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන්න කීවා. නේ? දවසක් දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යමෙක් සෝවාන් වෙන්න නම් කවරක් කළ යුතුද? බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් දිව්‍ය පුත්‍රය එයා පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය බැලිය යුතුය. ස්වාමීනි සකදාගාමි වෙන්න කවරක් කළ යුතුද? ඒත් ඒකමයි බුදුහාමුදුරන්ගේ උත්තරේ. ස්වාමීනි අනාගාමි වෙන්න කවරක් කළ යුතුද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර ඒකමයි. ස්වාමීනි රහත් වෙන්න කවරක් කළ යුතුද? භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර ඒමයි. එහෙනම් දැන් තේරෙනව නේද? කෝකටත් අයිල වගේ කරන්න තියෙන එකම දෙයයි මොකද්ද? පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය බලන්න ඕන. නිකන් නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලන්නේ කොහොමද? කොහොමද බලන්නේ? පංච උපාදානස්කන්ධේ මේ රූප ටිකට හේතු මොනවද? මේ හේතු නිසා හටගන්න බව පෙන්වන්න ඕන හිතට. දැන් මම කිව්වා නේද? රූප ටික හටගත්තේ කනබොන ආහාරයන්ගේ හේතුවක ඵලයක් වශයෙන්. හේතුව මොකද්ද? කනබොන හේතු. කනබොන ආහාර ටික. ඵලය මොකද්ද? රූප ටික. ඒකනේ භාගතුන් වහන්සේ කිව්වේ මොකද්ද? කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චය. පැහැදිලිද? අන්න බලන්නකෝ භාගතුන් වහන්සේට වඳින්න හිතෙනවනේ කොච්චර පෙරලි වඳින්න හිතනයි. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ මගේ අත, මේ මගේ ඇඟ, මේ තමයි මම තමයි කාලා බීලා හැදිලා ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා නෑ සම්පූර්ණයෙන්ම වැරදි. ඕක නිකම්ම නිකන් හුඹහක් වගේ එකක්. මේක හැදිලා තියෙන්නේ අර පෙරීද කාපු බත් ටිකෙන්, පෙරීද කාපු කඩල ටිකෙන්. දැන් මොකද වෙන්නේ? ඒක මම කරගෙන මගේ කරගෙන පවුඩර් දාලා එහි බැමි ගලවලා මොකද වෙන්නේ? අපි මේක මොකද වෙන්නේ? දාන්න පුළුවන් සුකුරුට්ටන් ඔක්කොම ටික මේක දාගෙන මම කරගෙන ඉන්නවා. ඒව කරන්න මම වෙනවා වැඩි. දැන් ඒ කියන්නේ නාන්නවත් එපා කියලාද මේ කිව්වේ? නෑ, ලස්සනට ඉන්න ඇතුලාන්තය දැනගන්න වැරදි බව. ඇතුළතින් මම කියලා එකක් නෑ, මම මේ සරසන්නේ බොරු එකක් කියලා දැනගන්න. පැහැදිලිද? තේරුණානේ? හොඳට පිළිවෙලට හිටියට කමක් නෑ පිරිසිදුව.
හැබැයි ඕනවට වඩා සුකුරුට්ටන් දාන්නත් එපා. ඇයි එහෙම දානවා කියන්නේම මමත්වයේ සක්කාය දිට්ඨිය වැඩි කරගෙන. එන්න වැඩි. ඔක අඩු කරගන්න උත්සාහ. බණ අහනවා කියන්නේම මොකක්ද වෙන්න ඕන? චාම් වෙන්න ඕන. පැහැදිලි? හරි. දැන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ හේතුඵල ධම කියන එක දේශනා කරපු ආකාර තුනක් තියෙනවා. මොකක්ද ආකාර තුන? එක තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය හෙවත් ආර්ය සත්‍ය ක්‍රමය. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක ආර්ය සත්‍ය ක්‍රමය. මේ ආර්ය සත්‍ය ක්‍රමයේදී පින්වත්නි පළවෙනි එක ආර්ය සත්‍ය ක්‍රමය, දෙවෙනි එක පටිච්ච සමුප්පාද ක්‍රමය, තුන්වෙනි එක ප ဋ ාණ ක්‍රමය. ඔහොම ආකාර තුනකට දේශනා කළා. ආර්ය සත්‍ය ක්‍රමයේදී ආකාර හතරක් තියෙනවනේ. මොනවද ආකාර හතර? සත්‍ය හතරක් තියෙනවා. මොනවද? දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය හෙවත් මාර්ගය. ආකාර හතරකට දේශනා කරනවා. දැන් මේ ආකාර හතරකට දේශනා කරපු එක ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාදයේදී ආකාර 12කට. මොනවද? අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලආයතනං, සලආයතනපච්චය පස්සෝ, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණං, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස. දැන් මේ සමහරක් කතා කරද්දී අය සමහරක් කතා නොකරන්නේ. දන්නේ නැහැ. බෞද්ධයෝ නෙමෙයිද? බෞද්ධයෝ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? අභිධර්මය සරල දේවල් ටිකවත් ඉගෙනගෙන නැහැ. තේරුණානේ? තේරුණාද කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ශාසනය ගොඩ ගන්න නම් ආකාර තුනක් කියනවා. මේවත් ඉගෙන ගන්න. මොකක්ද ආකාර තුන? පරියත්තිය දැනගන්න. ප්‍රතිපත්තිය පුරන්න. ප්‍රතිවේදයේ හෙවත් නිවන සාක්ෂාත් කරගන්න. මොකද්ද ප්‍රතිවේදය කියන්නේ? නිවන. නිවනට යන්න නම් මොකද්ද කරන්න ඕන? භාවනාව. භාවනා කරන්න නම් මොකද්ද වෙන්න ඕන? ත්‍රිපිටකය ඉගෙනගෙන ඒ අනුව භාවනා කරන්න ඕන. අද කට්ටිය මොකද කරන්නේ? අද කට්ටිය මොකද කරන්නේ? භාවනා කරනවා ත්‍රිපිටකය ඉගෙනගෙන නැතුව. එතකොට මැප් එක නැතුව ගමනක් යනවා. දැන් මොකද වෙන්නේ? අතරමං වෙනවා. බහුතරයකට අද මාර්ගඵල නැති වෙන ප්‍රධාන හේතුව මොකද්ද? යනවා. යන ගමන කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේක අපිට දීලා තියෙන මැප් එක. ඒ මැප් එක හරිම ලස්සනයි. මෙන්න නිවන දකින්න මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ සූත්‍ර විනය අභිධර්මයේ කියලා ත්‍රිපිටකයක් දේශනා කළා. ඇත්තටම සූත්‍ර ටිකේ තියෙන්නේ ටිකක් එක එක්කෙනාට කියපු බණ ටිකක්. විනයේ තියෙන්නේ අපි භික්ෂුන් වහන්සේලාට මේ ශාසනයේ පැවැත්ම උදෙසා කියපු හික්මෙන්න කියපු මොනවද? ආචාර්ය විදි ටිකක්. තේරෙනවද කියන එක? හැසිරිය යුතු වැලකිය යුතු දේවල් ටිකක්. චාරිත්‍ර වාරිත්‍ර. එතකොට ඍජුවම නිවනට අදාළ වෙන කොටස මොකද්ද? අභිධර්මය. දැන් අපි අයින් කළාම තියෙන්නේ මොකද්ද? අභිධර්මය. අභිධර්මය කියන්නේ මොකද්ද? අන්න කිව්වා. අභිධර්මය කියන්නේ ගැඹුරු ධර්මය නෙමෙයි. අභි කියන්නේ සුවිශේෂී වූ ශ්‍රේෂ්ඨ වූ ධර්ම කොටාසය කියන එක. ඕක කවුදෝ මන්දා මේ අවුරුදු 50කට 60කට 100කට විතර ඉතිහාසයේ ඉඳලා මන් දන්නේ හාමුදුරුවරුමද කියලා අභි කියන කෑල්ලට දැම්ම ගැඹුරු කියලා. ගැඹුරු කියපු ගමන් මොකද එන්නේ අසුදු? ආයෙ බලන්නේවත් නැහැ. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ ගෙවල් පැත්තේ තියෙන ගැඹුරු ළිඳක්. බෝඩ් එකක් ගහලා තියෙනවා ළිඳ ගැඹුරුය කියලා. එක එකක් බලනවද? ආයෙ වතුර ගන්න කිට්ටු වෙන්නේවත් නැහැ. වැටුනොත් මලා ගොඩ එන්න වෙන්නේ. ඒ වගේ අභිධර්මය කියනකොට දැම්මා ගැඹුරු ධර්මය කියලා එක හාමුදුරුව කෙනෙක්වත් ඉගෙන ගන්න කැමති නැහැ. බණ කියන්න කැමති නැහනේ. අනිත් එක මොකද වෙන්නේ? දැන් අපි අභිධර්මයෙන් බණ කියනකොට මොකද වෙන්නේ? අහන පිරිස. අහන පිරිසත් මොකද වෙන්නේ? අඩුයි. සමහරව එහෙම හිතුවා. හැබැයි මගේ බණ ගොඩක් අය අහනවා. ඇයි ඒ? අභි කියන එක මං සරල කරනවා. ඕන දරුවෙකුට තේරෙන විදිහට මේක කියලා දුන්නා නම් ආය අභි නෑ. අභි කියන්නේ ගැඹුරු නෙවෙයි විශේෂ ධර්ම කොටාසේ නිවන් දැකීමටම උපකාරී වෙන විශේෂ ධර්ම කොටාසේ කියන එකයි. මේක නැතුව කරන්න බෑ කියන එකයි. ශ්‍රේෂ්ඨයි කියන එකයි මේ කීවේ. දැන් බලන්න තව කියනවා මොකද්ද? අති ගම්භීර වූ අනන්තනය සමන්නාගත සමන්තපට්ඨානෙ. ඇයි? දැන් අභිධර්මයේ ප්‍රකරණ 7ක් තියෙනවනේ. ප්‍රකරණ 7 මොනවද? ධම්මසංගණී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤති යාමක කතාවත්තු ප ဋ ාණ කියලා. මේ ප ဋ ාණ කියනකොට අපේ කට්ටිය හිතුවා දැන් මුල මේකටත් වඩා අන්තිම තියෙන එක ලොකු මේකනේ. ඒක අති ගම්භීරයි. ගම්භීරයි කියන්නේ මොකද්ද? ආයි කිව්වා.
ගම්භීරයි කියන්නේ ගැඹුරුයි කියනවා. ගම්භීරයි කියන්නේ ශ්‍රේෂ්ඨයි. දැන් කිසියම් කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ කටහඬ අති ගම්භීරයි. ඒ කියන්නේ ගැඹුරුයි කියන එකද? නෑ, ඒක මහා ශ්‍රේෂ්ඨයි. ඒ කටහඬ ලේසියකට ඇහෙන්නේ නෑ. කලාතුරකින් ඇහෙන කටහඬක් ඒ කටහඬ. එහෙනම් ගම්භීරයි කියන්නේ ගැඹුරු නෙවෙයි. අභි කියන්නේත් ගැඹුරු නෙමෙයි. ශ්‍රේෂ්ඨ කියන එක. මේ තරම් ශ්‍රේෂ්ඨ ධර්ම කොටාසයක් මන් නම් දැකලා නැහැ. මන් දන්නේ අපේ මේ මිනිසුන්ට අපේ හාමුදුරුවන්ට ඇයි මේක වදින්නේ නැත්තේ කියලා. මේක දැනෙන්නේ නැත්තේ කියලා. පුදුම ධර්ම රසයක් නේ අම්මා මේකේ තියෙන්නේ. මේ ධර්ම කරුණු ඉගෙන ගන්නකොට මේ රෝම කූප උද්ගමණය වෙනවා. පුදුම සතුටක්, පුදුම ප්‍රීතියක්. දැන් මගේ මේ දවස්වල මම බොහොම කායික අපහසුතාවයක් කියන කොන්දේ වේදනාව. ඊයේ ඇල්ල කියන ප්‍රදේශයේ බදුල්ල පැත්තේ ඇල්ලේ ධර්මදේශනාවක් කළා පැය 5යි එක දිගටම. හරිද? තවත් මට කරන්න පුළුවන් මම මේ උදේ ධර්මදේශනාවට වඩින්න ඕන නිසා පිටත් උනේ. ඒ ධර්මාසනේ වාඩි වුණාට පස්සේ අර වේදනාව නැතු යනවා. ධර්ම ප්‍රීතිය. බුදුරජාණන් වහන්සේම කියනවා ධම්මපීති සුඛංසේති කියලා. නේ? ධර්මයෙන් ලැබෙන ප්‍රීතිය සැපේ. ඉතින් කායික දුක් නැති වෙනවා. ඇයි මන් දන්නේ මෙච්චර රසවත් කෑමක් තියෙද්දි මේක දිහා බලන්නේවත් නැහැ. හරිනේ ඉතින් බය කරලානේ තියෙන්නේ. බිල් එක පෙන්නලා තියෙන ගැඹුරුයි බලන්න එපා. හැරෙන්නවත් එපා කියලා බය කරලා තියෙන්නේ. තතහාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ. තතහාගතයන් වහන්සේගේ ධර්මයේ විවෘත වූ විට බබලන්නේය, වැසුණු විට නොම බබලන්නේය. හරිනේ? දැන් මොකද කරලා තියෙන්නේ? වහලා. මං අහනවා මෙහෙම එකක්. බුදුරජාණන් වහන්සේ හේතුඵල න්‍යාය දේශනා කරපු ආකාර තුනයි. එක ආර්ය සත්‍ය ක්‍රමය, දෙක පටිච්ච සමුප්පාදය, තුන්වෙනි එක ප ဋ ාහන ක්‍රමය. ආර්ය සත්‍ය කියන එකේදී මොකද වෙන්නේ? 4යි. බුදුරජාණන් වහන්සේ ඒක 12කට කැඩුවා පටිච්ච සමුප්පාදේ. ඊට පස්සේ ප ဋ ාහනේදී මොකද කළේ? මේක 24කට කඩලා පෙන්නුවා. දැන් ආර්ය සත්‍ය දේශනා කළේ කාටද? තික්ක ප්‍රඥයින්ට. තික්ක ප්‍රඥයින් කියන්නේ කාටද? තියුණු ප්‍රඥාවක් තියන අයට. අතිශයින් තියුණු ප්‍රඥාවක් තියන අයට තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් කොටසක් නිවන් දැක්කා. සමහර අය නිවන් දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කල්පනා කළා ඉතුරු කට්ටියටත් මේක මොන හරි කරලා දෙන්න ඕන කියලා. උදාහරණයක් මම කියන්නම්. ඉස්කෝලේ ටීචර් කෙනෙක් ගානක් හදනවා බෝඩ් එකේ. ගාන හැදුවට පස්සේ කොටසක් කියනවා මොකද්ද? ඉක්මනටම ගාන හදනවා. කොටසක් කියනවා අනේ ටීචර් තේරුනේ නෑ කියලා. එතකොට මොකද කරන්නේ? ටීචර් ආයෙසරයක් එක්ස්ප්ලেইন කරනවා. එක්ස්පෑන්ඩ් කරනවා. විස්තරාර්ථකව පුළුල් කරලා කියලා දෙනවා. එතකොට තව කොටසකට තේරෙනවා. ඊට පස්සේ පන්ති ඉන්න මැටිම පිරිස ඉන්නවනේ. මැටි වලත් හොඳ මේක කිරි මැටි වගේ. ඒගොල්ලෝ කියනවා අනේ අපිට තේරුන්නේ නැහැ කියලා. ටීචර් මොකද කරන්නේ? තව දීර්ඝ වශයෙන් අති දීර්ඝ වශයෙන් විස්තර කරනවා. මගේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඒක කරුණාවක් නෙවෙයි මහා කරුණාවක් නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම ආර්ය සත්‍ය ක්‍රමයේ හේතුඵල ධමයෙන් දේශනා කළා. කොටසක් ගොඩ ගියා නිවන් දැක්කා. තව කොටසක් යන්නේ නැති බව තේරුණා. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ දැන් අර අංග 4 අංග 12කට කඩලා පෙන්නුවා. ඒකෙන් තව කොටසක් ගොඩ ගියා. තවත් කොටසක් මොකද වෙන්නේ? නිවන් දැක්කේ නැහැ. ඒ කවුද? ඔබ අපි වගේ උදවිය. භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව කොච්චරද අපි කෙරෙහි හිතේ මහා කරුණායස එල්ල කළා. බුදුරජාණන් වහන්සේ මේක ආකාර 24කට අති දීර්ඝව අනන්ත ණය සමන්නාගතව බොහෝ ක්‍රමවේද සහිතව දේශනා කළා. තේරෙනවද නැද්ද? දැන් ප ဋ ාහනේ අමාරුයි කියලා කවුරු හරි කියනවා නම් ඒ තරම් මෝඩකමක් වෙන්නේ නැත්තේ. නෑ ඇයි? මුල්ම ක්‍රම දෙක අමාරුයි. ඒ කියන්නේ ගොඩක් තේරුම් ගන්න බැරි අයට ගොඩාක්ම විස්තර කරලා ඉවරලා සරලම කරලා දීපේක කවුරු හරි කෙනෙක් අමාරුයි කියනවනම් මම උදාහරණයක් කියන්නම්. මේ බලන්න. අපි හිතමු මෙන්න මේ බොරැල්ලේ මේ ශ්‍රවණාගාරයට එන්න පාරවල් 3ක් තියෙනවා. පාරවල් 3න් දෙකක් අති දුෂ්කරයි. එක පාරක් තියෙනවා ලේසි. කවුරු හරි පොලිස් නිලධාරියෙක් මග ඉඳගෙන කියනවා මේ ඔය පාර ගැඹුරුයි වලවල් තියෙනවා ගැඹුරුයි යන්න එපා කිව්වොත් මොකද වෙන්නේ? ඒ මනුස්සයට යන්න පාරක් ඇත්තෙම නැහැ. ඇයි? පළවෙනි දෙක අමාරුයි. හරි යන්න දුෂ්කරයි. අපිට යන්නම බෑ. ඊට පස්සේ යන්න එකම පාරයි ලේසි පාරක් තිබුණේ. ඒකත් කවුරු හරි වහලා. දැන් මොකෝ වෙන්නේ? අදාළ ගමන යන්න වෙන්නේ නැහැ. ඒ වගේ තමයි නිවනට පාරවල් 3ක් තියෙනවා. පළවෙනි දෙකම අමාරුයි. ඔබටත් මටත් ලේසිම ක්‍රමය බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු එක අපේ උන්දලා මොකද කළේ? මේක ගැඹුරුයි කියලා වැහුවා කාලයක් තිස්සේ ඉඳලා. මම මොකද කරන්නේ? නෑ මේක අතිශයින් ලේසි කියලා නිකන් ඉන්නේ නෑ. ලේසි කරලා පෙන්නනවා. ලේසි කරලා පෙන්නනවා. දැන් අපේ ලංකාවේ මිනිස්සු ලක්ෂ ගාණක් මේක වැළඳගෙනද නැද්ද? පුදුම විදිහට මේක අරගෙන මිනිස්සු ජීවිතේට. අපිට දවසකට කතා එන කෝල් ප්‍රමාණය බැලුවාම මිනිස්සු කොයිතරම් මේකෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක තේරෙනවා.
නිකමට හිතන්න මම උදාහරණයක් කියන්නම්. ඕගොල්ලෝ කියන බලන්න දැන් ඔයත්තන්ට මාව පේනවද? පේනවා. මාව පේනවා. එතකොට ඔයතෝන්ගෙන් ඇහුවොත් එimhe මා ස්වාමීන් වහන්සේව පෙනුනේ කාටද කියලා ඔයගොල්ලෝ උත්තර දෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ පෙනුනේ කාටද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ උත්තර දෙන්නේ කොහොමද? අපිට කියලා කියන්නේ පොදුවේ ඔක්කොම එකතු වෙලා පේන්නේ නැහනේ. කියන්නේ මට පෙනුණා. කොහොමද කියන්නේ? මට පෙනුණා. දැන් උපාසකම්මගේ ඇස් දෙක අරයාගේ ඇස් දෙක එකට බද්ධ වෙලා නැහනේ. ඒතර කියන්නේ පුද්ගලිකව කියන්නේ කොහොමද? මට ස්වාමීන් වහන්සේව පෙනුණා. මම ස්වාමීන් වහන්සේ දැක්ක. ඕකනේ ඔරිජිනල් කතාව. ඕකනේ ඇතුලේ තියෙන ඇත්ත. හරියට හිතන්න. ඕක තමයි අපිට දැනෙන ඇත්ත. බුදුරජාණන් වහන්සේ කියන මේ බලන්න. රූපායතනං චක්ඛු විඥාන ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. මට ස්වාමින් වහන්සේව පේනව නෙමෙයි. ස්වාමින් වහන්සේව ආරම්මන ප්‍රත්‍යයෙන් ස්වාමින් වහන්සේ විසින් මෙතන තියෙන මේ වර්ණ රූපය විසින් ආරම්මන ප්‍රත්‍යයෙන් ඔතන චක්කු විඥානි පැද්දුවා. ඒ කියන්නේ මොකද්ද? හේතුවක ඵලයක්. දැන් බලන්නකෝ. ඔබේ සිත නිපද වුණෙත් හේතුවක ඵලයක් වශයෙන්. ඔබේ කය නිපද වුණේ කන බොන ආහාරය කියන හේතුවක ඵලයක් වශයෙන්. දැන් ඔබට තියෙන්නේ දෙකයි. හිතයි කයයි. දෙකම අනුන්ගේ නම් කොමාගේ එක. බලන්න හොඳට හිතලා. මම කියන තැන මම කියලා ගත්ත තැන තියෙන්නේ දෙකයිනේ මොකද්ද? හිතයි කයයිනේ. කය හැදිලා තියෙන්නේ හේතුවක ඵලයක් ලෙස. හිත හැදිලා තියෙන්නේ මම මේක උදාහරණයක චක්කු විඥානෙ විතරයි ගත්තේ. එතකොට මේ චක්කු විඥානෙ යම්සේද සෝත විඥානයත් එසේ, ඝන විඥානයත් එසේ, ජීවහා විඥානයත් එසේ, කාය විඥානයත් එසේ, මනෝ විඥානත් එසේ සියල්ලම ආරම්මන ප්‍රත්‍යාදී ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්නේ. ඒ ඔක්කොම හේතුවක ඵලයක් ලෙස හැදිච්ච දේවල්. අපි මොකද කරන්නේ? මේක මම කියලා බොරුවක් ගොතලා තියනවා. ඒක සාමාන්‍යයෙන් වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් මොකද්ද ස්වාමීන් වහන්සේ කරන්න ඕන? දවසකට විනාඩි 5-10ක්වත් නිදා ගන්න ගිහිල්ලා හරි විවේකයක් ලැබිච්ච වෙලාවට යාව තස්ස විගත මිද්දෝ ගැඹුරු නින්දට වැටෙනකන්. ඒ කියන්නේ ගොරෝක නින්ද යනකන් එතකන් මොකද කරන්නේ? ඒතං සතින් අදිත්තේය. ඒ වෙනකන් සිහියෙන් ඉන්න. මොකද සිහිය? ඇත්ත පෙන්වන්න හිතට. මේ හිත හැමදාමත් අපිට බොරුව පෙන්නනවා අපිව අපායට ගෙනියනවා. හිතට ඇත්ත පෙන්වන්න. මොකද? ඕන් ස්වාමීන් වහන්සේ කීවා මම ස්වාමීන් වහන්සේව දකින්නව නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන තැන තිබෙන වර්ණ රූපය විසින් ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් කිරීම මගින් චක්කු විඥානය කියන හිත ඉපදුනා. කය ආහාර කියන ප්‍රත්‍ය මගින් රූප කියන කය නිපද වුණා. එහෙනම් කයත් සිතත් දෙකම හේතු වල ඵල වශයෙන් නිපදවන දේවල්, හේතු නැතිවන විට නැතිවන දේවල් මිසක මමෙක් සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් ඇත්තේ නැත. දැන් එතකොට ඔයා දකින්න මොකද්ද? මේ ඇතිවීම මේ නැතිවීම. ඒ කියන්නේ උදය වැය. දැන් තේරෙනවනේ? අනිත්‍ය. දැන් දකින්න අනිත්‍ය මොහොක අනිත්‍යයක්ද? මගේ අනිත්‍යක් නෙවෙයි දකින්නේ. චක්කු විඥානයේ අනිත්‍යතාවය. චක්කු විඥානයේ ආරම්මන ප්‍රත්‍යයෙන් ඇති වෙලා ආරම්මන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. පැහැදිලිද කතාව? තේරෙනවනේ? මගේ ඇඟ කියලා කියන තැන තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන රූප ටික. ඒ රූප ටික නේද? ඒ රූප ටික ආහාර ආදී ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නැති වෙනවා. දැන් එහෙනම් මොකක්ද දැක්කේ? දැන් දකින්නේ పూర్ව භාග ප්‍රතිපදාවේ අනිත්‍යද ප්‍රතිපදාවේ අනිත්‍යද? දැන් දකින්නේ ප්‍රතිපදාවේ අනිත්‍ය. මේ ප්‍රතිපදාවේ අනිත්‍ය දකින වාරයක් පාසා මොකද්ද වෙන්නේ උපාසකම්? සක්කාය දෘෂ්ටිය ගැලවෙනවා. එක පාරට ගැලවෙනවද? නෑ, ටික ටික ගෙවෙනවා. ගෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එක්තරා දවසක නැවත සක්කාය දෘෂ්ටිය නූපදින තත්වයටපත් වෙනවා. ආන් එදාට කියනවා සෝවාන් වුණා කියලා. එහෙනම් මෙතෙන්ට යන්න ඕන නේද? දැන් අම්මලා ඇහුවේ නිවන් දකින්න අවශ්‍ය වෙන බණක් කියන්න කියලානේ. මෙන්න අම්මා ප ဋ ාණය උදව් කරගෙන ප ဋ ාණය ප්‍රත්‍ය කරගෙන ඔයත්තන්ට මේකෙන් කරන්න පුළුවන් උපරිම ඩියුටිය කරලා කියලා දුන්නා. කරන එක කාගේ වැඩක්ද? තන්නේ කරම තමන්ගේ වැඩ. නොකර හිටියොත් සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නේ නැහැ. වැඩෙනවා දිනපතා වැඩෙනවා මම කියන එක. ඒ කියන්නේ හැමදාමත් මේ රෙද්ද කිලිටු වෙන එක වෙනවා. දැන් අපි හිතමු මෙහෙම. දැන් මේ අමගාව සුදු වස්ත්‍රයක් තියෙනවා කියලා හිතන්න. මේ සුදු වස්ත්‍රය ඕන දැන් අද අරගෙන ආව මෙහෙට. අරගෙන ආවට පස්සේ මම මොකද කරේ? මේක මඩේ වැටලා තිබුණේ. මම දැන් හේදුවා. හොදන ක්‍රමෙත් කියලා දුන්නා. දැන් මොකද්ද කරන්න උපාසකම්?
මෙතනින් එළියට බහිනකොටම ආයි මඩට වැටෙනවා. ආයි මඩ ගෑවෙනවා. දැන් මොකද කරන්න ඕන උපාසකම විසින්? නිතර නිතර හොදන්න ඕන. මොකද කරන්න ඕන? නිතර නිතර සෝදන්න ඕන. ඕක නිතරම මඩට වැටෙන එක නම් ඔටෝ වෙන්නේ. ඉබේ වෙන්නේ. හොදන එක ඉබේ වෙන්නේ නැහැ. හොදන එක ආයාසයෙන්, උත්සාහයෙන්, වීරයෙන් කරන්න ඕන. කරමු නේද මහත්තයා? ඈ? ආයාසයෙන් කරමු නේද? නිවන් දකින්න ඕන නැත්නම් නිකන් ඉන්න. අය අපිට මොකද? නිවන් දකින්න ඕන සත්වය මොකද කරන්න ඕන? වීරයෙන් මේක කරන්න ඕන. ඒකයි මම මේ බණ කියනකොට මම අවංකව කියන්නේ මේක තමයි කරන්න ඕන වැඩේ. අපිට ඉතින් බණ ටික කියලා දීලා යන එකනේ කරන්න පුළුවන්. උපාසකම්මලයි ගෙවල් වලට ගිහිල්ලා ඔක කරන හැටි මේ ප්‍රායෝගිකව පුහුණු කරන්න බෑනේ. උපාසකම්මලට කරන ක්‍රමයේ කියලා දුන්නා. දැන් උපාසකම්මලා උපාසකප්පච්චිලා ගෙදර ගිහිල්ලා ඔක කරන්න ඕන ප්‍රායෝගිකව. නොකළොත් අනේ අපේ ස්වාමීන් වහන්සේ රත්තරම් බණ ටිකක් කිව්වට වැඩක් නැහැ. ඒ රත්තරම් බණ ඉතින් මට වැදගත්. ඒක ඔයාට වැදගත් කරගන්න. පැහැදිලිද? හරි. දැන් මං අතුරු ප්‍රශ්නයක් අහනවා. හරිද? මට කියන්න බලන්න යම් කිසි කෙනෙක් මේ ජීවිතේ ඉන්නකොට මේ ජීවිතේ අන්තිම හිත මොකද්ද? චුතිසිත. ඊළඟ ජීවිතේ පළවෙනි හිත මොකද්ද? ප්‍රතිසන්දි සිත. මේ ජීවිතේ අන්තිම සිත, මේ ජීවිතේ අන්තිම හිත චුතිසිත. ඊළඟ ජීවිතේ පළවෙනි හිත ප්‍රතිසන්දි හිත. දැන් මේ උපාසකම්ම මේ ජීවිතේ මිනිස්සෙක්නේ. මිනිස්සෙක් නේද? මිනිස්සෙක් ලෙස ඇවිල්ලා තමන්ගේ අම්මාගේ කුසේ පළවෙනි ප්‍රතිසන්දි විඥානේ පහළ වුණා. අපි හිතමු ගිය ජීවිතේ දිව්‍යාංගනාවක් කියලා. හරි? ගිය ජීවිතේ දිව්‍යාංගනාවක්. මේ ජීවිතේ මිනිස්සෙක් වෙන්න බලපෑවේ කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? කුසල කර්මයක්. ඒ කුසල කර්මයේ ඉදිරිපත් උනේ මොන හිතටද? ප්‍රතිසන්දි සිතට ආවේ විපාක සිතක්නේ. මං කියන්නේ මොන සිතට ඒ කුසල කර්මය අරමුණු වෙච්ච නිසාද මෙයා මේ ජීවිතේ මිනිස්සෙක් උනේ? චුති සිතට. කවුද ඔය ඉගැන්නුවේ? තන්නිකර බොරු. මොකද්ද? ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්න නිසා තමයි මම මේක ඇදලා ගත්තේ කියලා දෙන්න. මොකද්ද? අපි ගොඩාක් කට්ටිය කියනවා ගිය ජීවිතේ චුතිසිත අනුව තමයි මේ ජීවිතේ අපි ප්‍රතිසන්දි ලැබුවේ. චුතිසිතට ගත්ත අරමුණ අනුව තමයි මේ ජීවිතේ ප්‍රතිසන්දි ලැබුවේ කියලා. ඕම් බලා ගන්න. මම ගන්නවා එකම සත්වයේගේ භව තුනක්. මොනවද භව තුන? ඒ දෙවියෙක්. එයා දෙවියෙක් වෙලා ඉඳලා චුත වෙනවා. චුත වුණ ගමන් බලන්න. කවුද වෙලා තියෙන්නේ? මිනිස්සෙක් වෙලා. මනුස්සයා මැරෙනවා. මනුස්සයා චුත වෙන්නේ නැහනේ නේද? බලන්න තිරේ දිහා. මොකක්ද තියෙන්නේ? මනුස්සයා මොකද වෙන්නේ? තිරිසන් සත්වයෙක් බවට පත් වෙලා. අපි හිතමු කබරේක් කියලා. කබරේක් බවට පත් වෙලා. පැහැදිලි නේද? ඔන්න එකම සත්වයාගේ භව තුනක්. හරි? දැන් මේ බලන්න මෙයාගේ මරණාසන්න චිත්ත වීතිය. මේ ඕනම කෙනෙක්ගේ මරණාසන්න චිත්ත වීතිය. මරණාසන්න චිත්ත වීතියේ මේ බලන්න තී කියන්නේ අතීත භවාංග, න කියන්නේ භවාංග චලන, ඊළඟට ද කියන්නේ භවාංග උපච්ඡේද, ප කියන්නේ පංචද්වාරා වජ්ජන, ච කියන්නේ චක්කු විඥාන, ස කියන්නේ සං කියන්නේ සම්පටිච්ඡන, ඊට පස්සේ න කියන්නේ සම්තීරණ, වෝ කියන්නේ වොත්තපන, ජවන්සිත පහක් පහළ වෙනවා. කොයි වෙලාවද අම්මා? මරණාසන්න චිත්ත වීතිය. ජවන්සිත පහයි. අන්තිම හිත චුති හිත. ඊළඟ ජීවිතේ පළවෙනි හිත ප්‍රතිසන්දි හිත. බලන්න මේ චුති හිතට නෙමෙයි අරමුණක් ඇවිල්ලා තියෙන්නේ මොන හිතවලටද? ඊට කලින් තියෙන ජවන්සිත පහට. ඊට කලින් තියෙන ජවන්සිත පහට තමයි මරණාසන්න වෙලාවේ එන අරමුණ එන්නේ. දැන් ගොඩාක් කට්ටිය කියවනේ චුතියට එන්නේ කියලා. ඕම් වැරද්ද හදාගන්න. ඒකයි මම එක දවසකට එක බණක් ඇහුවාම ඒක වැරද්දක් දෙකක් හරි හදාගන්න ඕන. දෘෂ්ටිය ඍජු වෙන්න ඕන. තේරුණානේ? මේ බලන්න මරණාසන්න වෙලාවේ අපිට ඉදිරිපත් වෙන්න දේවල් තුනක් තියෙනවා. කර්ම නිමිති, ගති නිමිති. දැන් මේ බලන්න යම් කිසි කෙනෙක් ඕන් අද ධර්ම දේශනාව කරපු එක මතක් වෙනවා. ඒ මොකද්ද? කර්මය. මල් පූජා කරපු එකක් මතක් වෙනවා. කුසල කර්මයක්. සතෙක් මරපු එකක් මතක් වෙනවා. ප්‍රාණඝාත අකුසල කර්මයක් මතක් වෙනවා. කර්ම නිමිත්තක් මතක් වෙනවා. අපි හිතමු ඔන්න දැන් උපාසකම්මලට මතක් වෙනවා මල් පූජා කරපු එකේ පිළිම වහන්සේ රුවන්වැලි සෑය. ඒ කියන්නේ කර්ම නිමිත්ත. කර්මයට අදාළ වෙච්ච නිමිත්ත. යම් කිසි කෙනෙකුට මතක් වෙනවා සතෙක් මරපු ලේතැවරුණු කැත්ත. ඒ කියන්නේ සතා මරන්න කියන ප්‍රාණඝාත අකුසල කර්මයට ගත්ත නිමිත්ත. කර්ම නිමිත්ත. කිසියම් කෙනෙකුට පේන්න පටන් ගන්නවා මරණාසන්න වෙලාවේ දිව්‍ය ලෝක, දිව්‍යාංගනාව, දිව්‍ය රත, දිව්‍යමය සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උපදින්න තියෙන තැන ගති නිමිත්ත. තවත් සමහර අයට
මරණාසන්න වෙලාවේ අනේ 4 දෙනෙක් ඇවිල්ලා ඇදගෙන යනවා කියලා කෑ ගහනවා. සමහර අත්තම්මල කෑ ගහනව නේද? පුතේ අනේ මෙතන 4 දෙනෙක් ඇවිල්ලා මාව ඇදගෙන යනවා. දැන් තරුණ දුවයි පුතයි කියනවා අත්තා අපේ අම්මට පිස්සුද කොහෙද? මොකෙක්වත් නැහැ මෙතන. තව සමහර අය කියනවා මොකද්ද? අනේ පුතේ මෙතන හරි ගඳයි. හොඳට සුද්ධ කරලා තියෙන්නේ. අනේ පුතේ මෙතන හරි ගඳයි. ඒ කියන්නේ කොහෙද යන්න ඇවිල්ලා තියෙන්නේ? പ്രേත ලෝක වලට. තව කෙනෙක් කියනවා අපි තුමු බෙඩ් ෂීට් එක පොරවලා ඇඳ උඩ බෙඩ් ෂීට් එක තියෙනවා. කියනවා පුතේ මෙතන තනකොළ වැවිලා කපලා දාපන්. මොකද වෙලා තියෙන්නේ? හරකෙක් වෙන්න හදන්නේ. තිරිසන් ලෝකෙට යන්න හදන්නේ. තේරුණා නේද? පුතයි දුවයි ඇවිල්ලා කියනවා නෑ අම්මා මෙතන මේ බෙඩ් ෂීට් එක තියෙන්නේ කියලා. දැන් පුතයි දුවයිට දෙන්නට පේන්නේ නැත්තේ. ඉතින් ඒගොල්ලෝ මරණාසන්න වෙලා නෑනේ. මරණාසන්න වෙලා තියෙන්නේ අත්තම්මා. අම්මා මැරෙන්න හදලා තියෙන්නේ. ඒ වෙලාවේ අම්මට විතරයි නිමිති පහළ වෙන්නේ. ගති නිමිත්ත. සමහර අයට ලේ පේනවා. සමහර අයට ගිනිදැල් පේනවා. සමහර අය කෑ ගහනවා පුතේ පිච්චෙනවෝ කියලා. දුවේ පිච්චෙනවෝ කියලා. අම්මා කියන මොකද මේ අම්මට ඔළුව නරක් කියලා මරණාසන්න වෙලා මරු කියනවා කියලා ළමයි බයිනවා. බැන්නට මොකද වෙලා තින්නේ? අහිංසකයි. ඇත්තටම යන්න හදන්නේ කොහෙටද? නිරයට. හරි. එහෙනම් කර්ම නිමිති ගති නිමිති කියන මේ තුනෙන් එකක් ඕන් ඉදිරිපත් වෙන කොතෙන්ටද ඉදිරිපත් වෙන්නේ? මෙන්න මේ මරණාසන්න චිත්ත වීති චුති හිතට නෙමෙයි ඊට කලින් තියෙන ජවන්සිත පහටයි අරමුණු වෙන්නේ. ඊළඟට ඔන්න දැන් මම පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි අතර සංදිය ගන්නවා. පළවෙනි එක්කෙනා දෙවියා. දෙවියා චුත වෙන වෙලාවේ දෙවියට මතක් වෙනව මොකද්ද? රුවන්වැලි සෑය. කොතෙන්ද මතක් වෙන්නේ? මරණාසන්න චිත්ත වීතිය ජවන්සිත පහට මතක් වෙනවා. මතක් වෙලා මෙයා දැන් චුත වෙන්න හදන්නේ. චුත වෙන්න හදනකොට මොකද වෙන්නේ? එයාට රුවන්වැලි සෑය මතක් වෙලා ඒ ජවන්සිත වලට මතක් වුණාම ජවන්සිත කියන්නේ කර්මසිතනේ. අන්න ජව කැවිලා බලයක් ඉපදිලා ඒ බලය ඒ ශක්තිය විපාක දෙනවා. ප්‍රතිසන්දි විපාකයට ගෙනියන්නේ මොකද්ද? රුවන්වැලි සෑය. දැන් එයාගේ ප්‍රතිසන්දි සිතේ අරමුණ මොකද්ද? රුවන්වැලි සෑය. ඔන්න දැන් මම ඊළඟ අවස්ථාවට යනවා. දැන් කවුද? මිනිස්සයා. හරිද? දැන් මිනිස්සයා ඉපදුනාට පස්සේ මේ මිනිස්සයාගේ ප්‍රතිසන්දි හිතේ තියෙන්නේ මොකද්ද? රුවන්වැලි සෑය. මේ බලන්න යටින් තියෙනවා ප්‍රතිසන්දි හිතේ තියෙන රුවන්වැලි සෑය. එයා සාමාන්‍ය නිකන් ඉන්න වෙලාවට එයාගේ භවාංග සිත්වල තියෙන්නේ රුවන්වැලි සෑය. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් එයාට ඔන්න ඉදිරිපත් වෙන්න යන්නේ මොකද්ද? ප්‍රාණඝාතයක් ඉදිරිපත් වෙන්න යන්නේ. මිනිස්සයා දැන් මරණාසන්න වෙලාවේ එයාට මතක් වෙනව මොකද්ද? ප්‍රාණඝාතයක් මතක් වෙනවා. මේ චුතියෙන් මොකද්ද කරන්නේ? මෙච්චර වෙලා තිබිච්ච රුවන්වැලි සෑය චුත කරනවා. බලන්න වචනෙන්ම තියෙනෝනේ චුති හිත කියන්නේ චුත කරන හිත කියලා. මොකද්ද චුත කරන්නේ? මෙච්චර වෙලා තිබිච්ච භවාංග සිතේ අරමුණ වෙච්ච රුවන්වැලි සෑය චුත කරනවා. අලුත් එක ගන්නවා. ප්‍රාණඝාතය ගන්නවා. අලුත් එක අරගෙන අලුත් තැනකට යනවා. එහෙම නොතිබුණා නම් උපාසකම්ම මොකද වෙන්නේ? එහෙම නොතිබුණා නම් මොකද වෙන්නේ? එහෙම නැති වුණා නම් හැමදාම රුවන්වැලි සෑයම මතක් වෙලා කවදාවත් ආයේ මිනිස්සෙකුට මිනිස්සෙක් මිසක වෙන සත්වයක් වෙන්න බෑ. දෙවියෙක් වෙන්නත් බෑ. සතර පායක සත්වයක් වෙන්නත් බෑ. ඇයි හැමදාම නිත්‍යයි එතකොට. ඒතර කම්ම විචය අචින්තියෝ නෙවෙයි කම්ම විචය චින්තියෝ වෙනවා. තේරුණා නේද? එහෙනම් බලන්න භාගතුන් වහන්සේගේ ධර්ම න්‍යාය කොච්චර පැහැදිලිද කියලානේ. අපේ අය කොච්චර මේක අනලද කියලා බලන්නකෝ. තේරුණාද කියන්නේ? චුති හිතට නෙමෙයි චුති හිතට ඇතිවන අරමුණ අනුව නෙමෙයි අපි ප්‍රතිසන්දි ලබන්නේ මොකක් අනුවද? චුතිසිතට කලින් තිබෙන්නා වූ මරණාසන්න චිත්ත වීතියේ ජවන්සිත පසට අරමුණු වන්නා වූ අරමුණ අනුවමයි අපි ඊළඟ භවයට තීරණය වෙන්නේ. ඉතින් කාල වේලාව සම්පූර්ණ වෙලා තිබෙනවා. තව එක කාරණාවක් මතක් කරන්නට කැමතියි මේ ඇත්තන්ට. ඔය ඇත්තෝ අහලා තියෙනවද? ඔය සහජාත ප්‍රත්‍යය කියන එකේදී සඳහන් කරලා තිබෙනවා පින්වත්නි ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චෝ කියලා. සහජාත පච්චේන පච්චෝ නැත්නම් ඔක්කාන්තික්කනේ නාම රූපං. ඇයි මේ ඔක්කාන්තික්කනේ නාම රූපං කියන කතාව කොහොමද එන්නේ? ඒක ගන්න පින්වත්නි මෙන්න මේ විදියට. හොඳට කල්පනා කරලා බලන්න. ඔක්කාන්තික්කනේ කියලා කියන්නේ මොකක්ද? ප්‍රතිසන්දික්ෂණය. මොකද්ද? ප්‍රතිසන්දික්ෂණය. ප්‍රතිසන්දික්ෂණයේදී අපේ නාම රූප දෙකම එකට උපදින්නේ. මොකද්ද නාම රූප දෙක? එහෙම නැත්නම් මෙන්න මේක මේ විදිහටත් කියලා තියෙනවා. මොකද්ද? රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ කියලා ඒකේ සහජාත පච්චේ ප්‍රත්‍ය අන්තිමටත් ඒක තියෙනවා. මුල හරියෙත් තියෙනවා මොකද්ද? ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියලාත් තියෙනවා. බලන්න මෙන්න මේ සටහන. හොඳට බලන්න පින්වත්නි මම මේ නිල් පාට රවුමෙන් දක්වලා තියෙන්නේ මොකද්ද? නිල් පාට රවුමෙන් දක්වලා තියෙන්නේ ප්‍රතිසන්දි විඥානය. ඊට පස්සේ මේ අනිත් රවුම් ටික මොනවද? කාය දසක කලාපය, වස්තු දසක කලාපය, භාව දසක කලාපය කියන දසක කලාප තුන. මොනවද? කාය දසක කලාපය,
වස්තු දසක කලාපය, භාව දසක කලාපය කියන දසක කලාප තුන. දැන් එතකොට තේරුම් ගන්නට මෙන්න මේ දසක රූප කලාප 30ක් අපිට ප්‍රතිසන්දි වෙලාවේ හට ගන්නවා. මොකද වෙන්නේ? ප්‍රතිසන්දි වෙලාවේ අපිට රූප කලාප 30කුත් එනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයයි මේ බලන්න නිල් පාටින් තියෙන ප්‍රතිසන්දි විඥානයයි කාය දසක කලාපයයි වස්තු දසක කලාපයයි භාව දසක කලාපයයි කියලා 10 ඒව තුනක් රූප 30ක් එකම වෙලාවේ හට ගන්නවා. එතකොට කියනවා සහ ජාතයි එකටම උපදිනවා. දැන් තේරෙනවද නැද්ද? සමහර අය කියනවා අම්මෝ හරි අමාරුයි කියලා. නමුත් හරිම ලේසි සහ ජාතයි එකට උපදිනවා. මම දැන් කියලා දෙන්නම් මොනවද ඒ 10 කලාප තුන කියලා. මෙන්න කාය දසක කලාපය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටික ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒවට කියනවා මොකද්ද? සුද්ධාෂ්ටක කලාප කියලා. තව නමක් කියනවා අවිනිභෝගයි කියලා. විනිභෝග කියන්නේ වෙන් කළ හැකි. අවිනිභෝග කියන්නේ වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මෙයාට දෙනා යම් කිසි තැනක තිබුණොත් මෙයාට දෙනා එකටමයි ඉන්නේ. අවිනිභෝගයි. තේරුණානේ? ඊළඟට ඒකත් එක්ක ඉන්නව කවුද? ඒකත් එක්ක තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපය. කියන්නේ මේ රූපවල පණගතිය තියෙන්න එපයි. මැරෙන්නේ නැතුව ජීවිතේන්ද්‍රිය රූපය. ඊට පස්සේ කාය ප්‍රසාද රූපේ මේකත් එක්ක එකතු වුණා නම් දැන් රූප කීයද? 10යි. අන්න කාය ප්‍රසාදයේ මේකේ තියෙන නිසා මේකට කියනවා කාය දසක කලාපය. දැන් බලන්නකෝ අම්මා මෙහෙම. දැන් ඔන්න උපාසකම්මා මේ ජීවිතේ පල්ලවෙනි හිත අටගත්ත මේ අම්මගේ කුසේ. දැන් හිත විතරක් හතගෙන හරියනවද? නෑ. මොනවද හට ගන්න ඕනේ? ඇඟක් තියෙන්න ඕන. තව මොනවද වෙන්නේ? තව මොනවද ඕනේ? ඇඟ තියෙන්න ඕන. තව හાર્ට් එක තියෙන්න ඕන. ඇයි? හાર્ට් එක නොතිබුණා නම් ඊළඟ සිත් ටික හට ගන්න තැනක් නෑ. ඒ නිසා හදේ වත්තුව හට ගන්න ඕන. ඊළඟට තව මොනවද ඕන? ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා තීරණය කරන්න ඕන. තේරෙන්නේ? හાર્ට් එක හට ගන්න ඊළඟට මෙන්න දැන් මේ කය හට ගන්න කාය දසක කලාපය. හાર્ට් එක හට ගන්න මොකද්ද? වත්තු දසක කලාපය. හෘදේ වස්තු එහෙම තියෙන එක. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක කලාපය එහෙමමයි. ජීවිතේන්ද්‍රිය රූපයත් එක්ක 9යි. හෘදේ වස්තු ප්‍රසාද රූපයත් එක්ක 10යි. දැන් තේරෙනවද නැද්ද? හැම කෙනෙකුටම තේරෙනවා. ඕන බබෙකුට තේරෙනවා. ඒකට කියනවා වත්තු දසක කලාපය. ඊළඟ එක තමයි මොකද්ද? භාව දසක කලාපය. භාව කියන්නේ ස්ත්‍රී භාවය පුරුෂ භාවය තීරණය කරන එක. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8 සුද්ධාෂ්ටක කලාපය හැමම තියෙනවා. ජීවිතේන්ද්‍රිය රූපය 9 වෙනි එකට තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 10ට තියෙන ඉත්තේන්ද්‍රිය රූපය හෝ පුරුෂේන්ද්‍රිය රූපය. ඒ කියන්නේ දෙකෙන් එකයි තියෙන්නේ. ස්ත්‍රීන්ට ස්ත්‍රී භාව රූපය, පුරුෂයින්ට පුරුෂ භාව රූපය. දැන් උපාසකම්ම ගෑනු කෙනෙක් උනේ පව් කරපු නිසාද පින් කරපු නිසාද? දැන් ගොඩක් අය කියනෝනේ මේ ගෑනු වෙලා උපදින්නේ පව් කරලා කියලා. එහෙම කියනෝ නේද? ගෑනු වෙලා උපදින්නේ පව් කරපු නිසා කියලා කියනෝනේ. හොඳට මතක තියාගන්න යමෙක් පව් කරපු එකක් මරණාසන්න චිත්ත වීතියේ ජවන් සිත් වලට අරමුණු වුණා නම් එයා උපදින්නේ සතර අපායේ මිසක් සුගතියේ උපදින්නේ නැහැ. එහෙනම් ඔබත් මමත් ගෑනු වේවා පිරිමි වේවා අපි ඔක්කොම කුසල කර්මයක් අරමුණු වෙලා උඩට ආපු කට්ටිය. සුගතියේ උපදින්නේ කුසල කර්මයකින්මයි. එහෙනම් මේ ගෑනු වෙලා උපදින්නේ පාපයකින් කියලා මොකක් හරි බොරුවක් කීවනම් ඒක අදින් කැන්සල්. අදින් ඉවරයි. හරි ෂෝක්නේ. උපාසකම්මලට දැන් හරි සතුටුයි. එහෙනම් දැන් මතක තියාගන්න මෙන්න මේකේ මොකද්ද මේ ස්ත්‍රියක් වෙන්න බලපාපු හේතුව? මතක තබා ගන්න. ස්ත්‍රියක් වෙන්න බලපාල් තියෙන්නේ ඉත්ති භාව රූපය ඇවිල්ලා. මරණ මේ උප්පත්ති ෂණේ ප්‍රතිසන්දි වෙලාවේ මොකද්ද ඇවිල්ලා තියෙන්නේ? භාව රූප දෙකෙන් ඉත්ති භාව රූපය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පිරිමින්ට පුම් භාව රූපය, පිරිමි භාව රූපය ලැබිලා තියෙනවා. ඒ නිසා එයාලා පිරිමි වුණා. අපි කියන්නේ මම නෙමෙයි. ඔයත් ගැහැණු වුණා. ඔච්චරයි වෙනස. තේරුණාද? එතකොට ඒවට මොනවද කියන්නේ? මේ රූප 30ම මොනවද? කර්මජ රූප. කර්මජ රූප නිසා ඒකට මොකක්ද වෙලා තියෙන්නේ? ස්ත්‍රියක් වෙන්න බලපාන කර්මයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අර මේ අකුසල කර්මයක් කියන එක නෙමෙයි උතනට වෙලා තියෙන්නේ. රාගය මුසුව කරන ලද කර්මයක හේතුවෙන් ඉපදුණු කර්මජ රූප ටිකක් තමයි ඔන්න ඔය ඉත්ති භාව රූපේ තීරණය කරන්නේ කියලා නිවැරදිව ධර්ම විනිශ්චය දෙනවා මිසක එකපාරටම මෙලෝ හතරක් තේරෙන්නේ නැතුව අභිධර්ම න්‍යායන් දන්නේ නැතුව ගෑනු වෙන්නේ පවකට කියලා කිව්වොත් එතකොට මොකද වෙන්නේ? අහන්න ඕන ඔය ඇත්තෝ. අහන්න ඕන පුන ස්වාමින් වහන්සේ පවක් කරමුණු වුණොතින් සතර අපායනේ උපදින්නේ. ස්වාමින් වහන්සේ සුගතිය ආවේ කොහොමද? ඔය මොලේ තිබුණ නැණි මෙච්චර කල්. දැන් අපෙන් බණ ඇහුවට පස්සේ මොලේ උපදිනවා. දැන් මොකද වෙන්නේ? ඉඳලා හමාරයි දැන් හාමුදුරුවරු. අහන්න ධර්ම න්‍යායට එකඟ නැතුව බොරු කියන්න දෙන්න එපා. අහන්න නිවැරදිව. තේරෙන්නේ? උපාසකම්මලට අයිතියක් තියෙනවා. ධර්ම න්‍යාය වැරදි නම් ස්වාමින් වහන්සේ මේ ධර්ම න්‍යාය තථාගතයන් වහන්සේගේ ධර්ම න්‍යාය නෙමෙයි.
නේ යම් කිසි කෙනෙකුට මරණාසන්න චිත්ත වීතියේ ජවන්සිත පහට ස්වාමීන් වහන්සේ අරමුණුනේ අකුසලයක් නම් එයා උපදින්න ඕන සතර අපායේ. ස්වාමීන් වහන්සේ කොහොමද එහෙනම් අපි ගෑනු කට්ටිය මේ අකුසල කර්මයක් කරපු නිසා ආවා කියලා කියන්නේ තියරිය පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් කාල වේලාව හමාර වෙලා තියෙන නිසා දේශනාව හමාර කරන්නට වෙනවා. බොහෝ කරුණු කාරණා ඇතත් මේ දේශනාව අපි මෙතනින් නතර කරන්නේ කාල වේලාව හරස් වන නිසා. පින්වත් පිරිස අද මේ සිද්ධ කරන්නට යෙදුනේ උතුම්ම ධර්ම දානමය කුසලයක්. අද මේ උතුම් ධර්ම දානමය කුසලයෙන් රැස් වුණා වූ ජනිත වුණා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයේ උපතම කොට ලෝකයක් සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේසාක්‍ය වූ මහේසාක්‍ය වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් සියලු අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාටත් ඒ වගේම සියලු ඔයත්න්ගේ ඥාතීන්ටත් ඒ වගේම මගේ ඥාතීන්ටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට වගේම ඔබ අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ඊ타ම ඉක්මන් භවයකදී මේ ඝෝර කටුකතර සංසාර දුකින් අත මිදී ලෞතුරු නිවනින් නිවී සැනසෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම ප ဋ ාණ ධර්මයේ පීඨයි.